ඉලෙක්ට්‍රික් කාර් ගන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට BYD Atto 1 කියලා කියන්නේ අඩුම මුදලකට ගන්න පුළුවන් ලංකාවේ තියෙන සාපේක්ෂව සැලකිය යුතු වටිනාකමක් තියෙන සහ කල්පවක්මක් තියෙන කාර් එකක්. BYD කියලා කියන්නේ ලෝකේ ජනප්‍රිය ප්‍රචලිත බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙන ඉලෙක්ට්‍රික් කාර් සම්බන්ධයෙන් මේ වෙනකොට. හැබැයි එහෙම අපි කතා කරාට මේ BYD සම්බන්ධයෙන් මේ කාර් එකේ තියෙන ෆීචර්ස් සහ කාර් එකේ කල්පවත්ම සම්බන්ධයෙන් ගොඩක් විස්තර ගොඩක් අය දන්නේ නැහැ. නමුත් ඒජන්ට්ලට විතරක් ලැබෙන මේ ටෙක්නිකල් ඉන්ෆර්මේෂන් ටික අපි ඕගොල්ලොත් එක්ක මේ වීඩියෝ එකෙන් ෂෙයා කරනවා. ඉතින් BYD කාර් එකක් දැනට අරගෙන ඉන්න කෙනෙක් හරි ඉලෙක්ට්‍රික් කාර් එකකට යන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක්ට හරි මේ වීඩියෝ එකේ තියෙන මේ විස්තර ටික ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඉතින් BYD Atto 1 කියන්නේ compacted පොඩි කාර් එකක් 5 දෙනෙකුට යන්න පුළුවන් මේ කාර් එකේ සේෆ්ටි රේටින් ගොඩක් හොඳ ගොඩක් ෆීචර්ස් තියෙන කාර් එකක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ලෝකේ බැටරි අතර BYD කියලා කියන්නේ ආරම්භයේදී බැටරි නිෂ්පාදන සමාගමක් සහ තාක්ෂණයේ පැත්තෙන් බැටරි වල තාක්ෂණය සම්බන්ධයෙන් එයාලා ගොඩක් උඩ තැනක ඉන්නවා. එහෙම කිව්වට ඒකේ තියෙන ෆීචර්ස් ඒ කාර් එකේ තියෙන බැටරිය හොඳයි කියන එක අපි දැනගත්ත වුණාට ඒකේ ඉන්ටීරියර් ෆීචර්ස් සහ අනිකුත් දේවල් කොච්චර කාලයක් කල්පවතිනවද එහෙම අපිට දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක සහ මේවේ ඇති වෙන්න පුළුවන් දෝෂ ගැන කවුරුත් අවබෝධයක් තවම නැහැ. මොකද මේ වාහනේ මේ ලෝකයට වෙළඳ පොළට සහ විශේෂයෙන් ශ්‍රී ලංකාවට අලුත් වාහනයක් හින්දා. ඒ හින්දා තමයි අපි මේ ටෙක්නිකල් විස්තර ඩීලර්ස්ලට විතරක් හම්බෙන ගොඩක් මේ ඉන්ෆර්මේෂන් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්නේ. ඉතින් මේ වාහනේ ඉලෙක්ට්‍රික් කාර් එකක්. මේක ඔයාලට charge කරන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවා ඔයාගේ ගෙදර charging port එකක් කරහා. ඊට අමතරව මේක 10.1 touch screen display එකක් එනවා. ඉතින් මේකේ තියෙන ගොඩාක් option control කරන්නේ මෙන්න මේ touch screen display unit එක හරහා. ඉතින් ඊටත් අමතරව මේ කාර් එකේ තියෙනවා විශේෂ feature එකක් NFC කියන feature එක මේ හරහා ඔයාලට පුළුවන් ඔයාගේ කාර් එක start කරන්න සහ කාර් එකේ ගොඩක් option AC එක on කරන්න off කරන්න සහ ගොඩක් දේවල් control කරන්න පුළුවන්කම ලැබෙනවා දුරස්තව තමන්ගේ mobile phone එක හරහා. ඊට අමතරව මේ කාර් එකේ තියෙන විශේෂ දෙයක් තමයි මේක V2L කියන option එක තියෙනවා. ඒ කියන්නේ මේකේ ඔයාලට use කරන්න පුළුවන් මේ කාර් එකේ තියෙන බැටරි එක external power bank එකක් විදියට අවශ්‍ය වෙලාවට ඔයාලට ඕනම ඉලෙක්ට්‍රික් උපකරණයක් මේ කාර් එකේට ප්ලග් කරලා ඔයාලට පවර් එක ලබා ගන්න පුළුවන්. ඒක ලයිට් එකක්, කොෆි මැෂින් එකක්, එහෙම නැත්නම් ඕනම ඉලෙක්ට්‍රික් උපකරණයක් මේකට සම්බන්ධ කරලා විදුලිය නැති වෙලාවට විදුලිය ගබඩා කරලා තියෙන බැටරියක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මේ කාර් එකේ ප්‍රධාන වශයෙන් මොඩල් දෙකක් වෙන එකක් තමයි ප්‍රීමියම් අනිත් එක එසෙන්ෂල්. එහෙම නැත්නම් ලංකාවේ මේක කියනවා ඩයිනමික් කියලා. ඉතින් ප්‍රධානම මේ කාර් එකේ වර්ණ හතරක් ඇවිල්ලා තියෙනවා. එකක් තමයි white color එක, අනිත් එක මේ light blue එක සහ අනිත් එක මේ pine lime කියන light green එක. ඊට අමතරව තව color එකක් තියෙනවා මේක black color එකට ආසන්නයි. ඉතින් මේකේ පෙනුම ඇත්තටම බැලුවොත් ටිකක් modern look එකක් තියෙන හරිම පොඩි කාර් එක 5 දෙනෙකුට යන්න පුළුවන් හැබැයි compact. ඉතින් මේකේ තියෙන ඉඩ පහසුකම් සහ අනිකුත් features බැලුවම මේ ගොඩක් budget එකට අඩු මුදලට හදපු වාහනයක් හැබැයි safety features උත් එක්ක. ඉතින් මේ model එකේ essential එහෙම නැත්නම් dynamic සහ premium කියන දෙක අතර තියෙන වෙනස බාහිරින් නම් පේන්නේ ඒකට ලැබිලා තියෙන alloy wheel සහ rim cup. හැබැයි අභ්‍යන්තරයෙන් බැලුවොත් මේකේ තියෙන power දෙක එකිනෙකට වෙනස්. dynamic model එකේ එහෙම නැත්නම් essential එකේ කිලෝවොට් 65ක් තියෙනකොට premium model එකේ කිලෝවොට් 115ක power එකක් තියෙනවා. ඉතින් මේ කාර් එකේ බාහිර පෙනුම දිග මීටර් 3.9ක් වෙනවා. width එක 1.7ක් වෙනවා. essential නැත්නම් dynamic එකේ පැය කිලෝමීටර් 100ක් ගන්න තත්පර 11ක් යනකොට premium model එකේ තත්පර 9කින් පැය කිලෝමීටර් 100ක වේගය ළඟා කරගන්න පුළුවන්. ඉතින් battery capacity බැලුවොත් dynamic එකේ පැය kilowatt hours පැය 30ක් විතර තමයි තියෙන්නේ capacity එක. premium model එකේ මේක 43.2ක් තියෙනවා kilowatt hour. ඉතින් kilowatt kilowatt hour 15ක් කියලා කියන්නේ ලංකාවේ කිලෝමීටර් 100ක් විතර තමයි ධාවනය කරන්න පුළුවන්. ආසන්නව. ඉතින් එතකොට kilowatt hour 30ක් කියලා කියන්නේ කිලෝමීටර් 200ක් විතර ධාවන පරාසයක් තමයි තියෙන්නේ. ප්‍රීමියම් මොඩල් එකේදී කිලෝවොට් 43ක් තියෙනවා කියලා කියන්නේ kilowatt hour
ඒකෙන් කිලෝමීටර් 300කට ආසන්න ප්‍රමාණයක් ධාවනය කිරීමේ හැකියාවක් මේ මෝටර රථ දෙකට ලැබිලා තියෙනවා. මේ කතා කරන කන්ඩිෂන් මේ ධාවන පරාසයන් කියන්නේ ඇත්තටම අයිඩ්ලින් කන්ඩිෂන් එක යටතේ. ඒ කියන්නේ ෆුල් ලෝඩ් කරලා මේ ට්‍රැෆික් පාරක පිකප් කර කඳු අදින පාරක නෙමේ ඒම බැලුවොත් මේකේ අනිවාර්යෙන් මේ ඩිස්ටන්ස් එක මීට වඩා අඩු වෙනවා. ඒගොල්ලෝ රෙකමන්ඩ් කරලා තියෙන කිලෝමීටර් 310 සහ 220යි මට මතක විදියට. ඉතින් මේ එහෙම තිබුණත් අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්න බෑ මේ ඩයිනමික් මොඩල් එකේ ලංකාව තුල සාමාන්‍ය ධාවනයක් කරද්දී කිලෝමීටර 200කට වඩා ප්‍රීමියම් මොඩල් එකේ කිලෝමීටර් 310කට වඩා 300කට වඩා. ඉතින් ඇත්තටම ඉතින් අනිත් එක මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ සේෆ්ටි රේටින් අතින් ගොඩක් ඉහළ මට්ටමක තියෙන වාහනයක්. මේකේ එයාර් බෑග්ස් 6ක් විතර මේ වාහනය අන්තර්ගත වෙලා තියෙනවා. ඊට අමතරව ඔයාලට ඇතුළ පේනවා ඇති ඉන්ටීරියර් ලුක් එක ගොඩාක් හොඳ නිමාවක් ලබා දීලා තියෙනවා. ඒ වගේම ඩිජිටල් ඩෑෂ්බෝඩ් එකක් තමයි ඔයාලට ලැබෙන්නේ. ඊට අමතරව ඩිජිටල් ස්ක්‍රීන් එකකුත් තියෙනවා. ඉතින් මේ ඩිජිටල් ඩෑෂ්බෝඩ් එකෙන් තමයි ඔක්කොම කන්ට්‍රෝල් කරන්නේ. ඊටත් අමතරව ඔයාලට වයර්ලස් චාර්ජින් පෝට් එකක් තියෙනවා. ඇතුලේ ඉන්ටීරියර් නිමාව ගොඩක් හුරුබුහුටි ඊටාම නවීන විදියට හදලා තියෙනවා. ඒක මිනිසුන්ගේ ආකර්ෂණය හිත ඇද ගන්න සුළු විදියට. ඉතින් මේකේ ප්‍රීමියම් මොඩල් එකට ඇලෝ වීල් හම්බ වෙනවා වගේම අනිත් ඩයිනමික් මොඩල් එකට නම් ඇලෝ වීල් හම්බෙන්නේ නැහැ. ඕ ආයතනය මගින් අලුතෙන් අප්ග්‍රේඩ් කරගන්නේ නැත්තම්. ඉතින් සේෆ්ටි ෆීචර්ස් බැලුවොත් එහෙම මම කලින් කිව්වා වගේ මේකේ එයාර් බෑග් 6ක් අන්තර්ගත වෙලා තියෙනවා. පැසෙන්ජර්ට සහ අනිත් අයට වගේම සයිඩ් කර්ටන් එයාර් බෑග්ස් මේකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඉතින් සේෆ්ටි පැත්තෙන් සාපේක්ෂව අපි මේ කතා කරන්නේ ඉන්දියන් ඇල්ටෝ වගේ වාහන වලට සාපේක්ෂව ජපනිස් වාහන වලට සාපේක්ෂව නෙමෙයි සැලකිය යුතු මට්ටමක හොඳ මට්ටමක් තියෙනවා. ඊට අමතරව මේකේ මේ ෂීට් ටික හකුලලා පිටිපස්සේ ගොඩක් ඉඩ ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වාහනේ මොනවා හරි ටෙක්නිකල් ඩීටේල්ස් අවශ්‍ය නම් කාට හරි කෙනෙකුට අපිට මැසේජ් එකක් දාන්න මම ලින්ක් එක දෙන්නම්. ඔයාලට සම්පූර්ණ A to Z ටෙක්නිකල් ඉන්ෆර්මේෂන් ටික කියව ගන්න පුළුවන්. ඔයා වාහනේ මිලදී ගන්න කලින් මේකේ තියෙන සියලුම විස්තර ටික ලබා ගන්න පුළුවන්. ඊට අමතරව මේ වාහනේ අන්තර්ගත වෙන බ්ලේඩ් බැටරි එහෙම නැත්නම් 360 කැමරා හෝ වෙනත් ඕනම ෆීචර්ස් සම්බන්ධයෙන් මොන හරි විස්තර ඕනේ නම් වාහනේ මිලදී ගන්නකොට සාමාන්‍යයෙන් ඔය බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්නකොට ඔයාලට අත්පොතක් ලැබෙනවා. ඒක තියෙන වාහනේ හැම ඔප්ෂන් එකක් ගැනම A to Z විස්තර. අන්නේ එකක් ඩවුන්ලෝඩ් කරගන්න කාට හරි අවශ්‍යතාවයක් තියෙන එක අවශ්‍ය නම් අපිට මැසේජ් එකක් දාන්න අපිට ඒකත් ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අන්නේ ඒ PDF ෆයිල් එක. ඉතින් ඒකෙන් අපිට ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ඇතුලේ තියෙන සෑම උපාංගයක් ගැනම කොහොමද වැඩ කරන්නේ කොහොමද සෙටින්ග්ස් හදන්නේ මොනවද කරන්න තියෙන්නේ කියන එක A to Z සම්පූර්ණ විස්තර මේකේ අන්තර්ගත වෙනවා. ඉතින් වැඩේ තියෙන්නේ වාහනේ ඔක්කොම හොඳයි අලංකාරයි ලස්සනයි කිලෝමීටර් 200ක් ඩයිනමික් එකක් ගත්තොත් යන්න පුළුවන් ප්‍රීමියම් එකක් කිලෝමීටර් 300ක් යන්න පුළුවන් ආරම්භක අවස්ථාවේදී කාලයත් එක්ක මේක වෙනස් වෙන්න පුළුවන්. මේකේ තියෙන එකම ප්‍රශ්නේ තමයි අපිට විශ්වාස කරන්න අමාරුයි අනිත් සියලුම දේ අපිට බැටරිය විශ්වාස කරන්න පුළුවන් වාහනේ ස්ට්‍රක්චර් එක විශ්වාස කරන්න පුළුවන් හැබැයි ඉන්ටීරියර් ක්වොලිටි එක ඔයාලට මතක ඇති මේට කලින් ආපු චයිනීස් වාහන ගීලි මයික්‍රෝ පැන්ඩා සහ මුලින්ම ආපු කොරියන් වාහන වලත් ඉන්ටීරියර් එක කාලයක් යනකොට ඩැමේජ් වෙන්න ගන්නවා ඩෑෂ්බෝඩ් ක්‍රැක් වෙනවා. ඉතින් මේ වාහනේ ලංකාවට අලුත් හින්දා අපි තාම දන්නේ මේකේ ඇත්ත තත්ත්වය කොහොමද කියලා අන්නේ අවධානම ඔයගොල්ලන්ට තියෙනවා. වාහනේ බැටරි සයිස් ස්ට්‍රක්චර් එක කොච්චර හොඳ වුණත් වාහනේ ඉන්ටීරියර් කොච්චර කාලයක් පවතීද අපේ ලංකාවේ වෙදර් කන්ඩිෂන් එකට අනුව කියලා. අන්නේ රිස්ක් එකත් එක තමයි ඔයාලා වාහනේ මිලදී ගන්නව නම් ගන්න වෙන්නේ. ඉතින් මේකේ කම්පැනි වොරන්ටි එකක් දීලා තියෙන්නේ අවුරුදු 8කට හෝ කිලෝමීටර් 1,60,000කට වොරන්ටි එකක් ලබා දීලා තියෙනවා බැටරි එකට. හැබැයි වාහනේ ඉන්ටීරියර් එකට සහ අනිකුත් කොටස් වල දීලා තියෙන්නේ අවුරුදු 6ක වොරන්ටි එකක්. ඒගොල්ලන්ට විශ්වාසයි වාහනේට වඩා බැටරිය ගොඩක් හොඳයි කියන එක. ඉතින් අන්න ඒ කාරණේත් මතක තියාගෙන ඔයගොල්ලන්ගේ තීරණය අරගන්න මේ ඩීටේල්ස් කවුරු හරි කාට හරි අවශ්‍ය නම් වැඩිදුර විස්තර අපිට මැසේජ් එකක් දෙන්න. ඊපු වොරන්ටි සහ මේ කියන කාල සීමාවන් වළංගු වෙන්නේ ආයතනය මගින් තමන්ගේ නියෝජිත ආයතනයට ලබා දෙන කොන්දේසි මිසක් ලංකාව තුළ නියෝජිත ආයතනය මගින් විකුණන කොන්දේසි නෙමෙයි.
එතකොට එයාලට පුළුවන් මේවා යම්කිසි වෙනස්කම් සිද්ධ කරලා ඔයාලා එයාලගේ කස්ටමර්ස්ලට තවදුරටත් වොරන්ටි අඩු කරන්න හෝ වැඩි කරන්න හැකියාවක් සහ අමතර කොන්දේසි පනවන්න හැකියාවක් තියෙනවා ඒගොල්ලන් ලංකාවේ කටයුතු අධ්‍යයනය කිරීමෙන්. ඊට අමතරව මට කියන්න අවශ්‍ය විශේෂ දෙයක් තමයි මේ චයිනීස් වාහනය China product electronic භාණ්ඩ හෝ electric motors හෝ වෙනමනත් කොටස් බැලුවම ජපාන් අමතර කොටස් වලට සහ ජපාන් උපාංග වලට සාපේක්ෂව කල්පවත්ම ගොඩක් දුරට අඩුයි. ඉතින් අන්නේ අවදානමත් මේ වාහනේ තුන. මොකද මේකේ එන්ජින් එකක් වෙනුවට අපිට තියෙන්නේ මෝටර් එකක් සහ ඉලෙක්ට්‍රොනික පද්ධතියක්, සර්කිට්ස් සහ ඒව ක්‍රියාත්මක වෙන සෙන්ට්‍රලයිස් සිස්ටම් එකක් තමයි තියෙන්නේ. යම්කිසි හේතුවක් මත මේ සිස්ටම් එක ඩවුන් වුණොත් එහෙම නැත්නම් මේවයි ෆෝල්ට් එන්න ගත්තොත්, එරර්ස් එන්න ගත්තොත් ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. හැබැයි ඒක ධම්ම වෙයි කියලා අපිට හිතන්න බෑ. අවම වශයෙන් අවුරුදු 8ක් 10ක් විතර කාලයක් ගියාට පස්සේ තමයි මේවායේ ප්‍රශ්න ඇති වෙනවා නම් ඇති වෙන්නේ. අපි දන්නවා ජපන් වාහන පාවිච්චි කරලා ගොඩ කාලයක් අපිට අවුරුදු 20 30 වුණත් ප්‍රශ්න වලකින් තොරව පාවිච්චි කරන්න පුළුවන්. නමුත් චයිනීස් උපාංගවල ඒ ක්වොලිටි එක තියනවද කියන එක සම්බන්ධයෙන් ගැටලු ඇත්තටම තියෙනවා. අපි ඒ ගැන හරියටම කියන්න දන්නේ නැහැ. එහෙම නොවෙන්නත් පුළුවන්, එහෙම වෙන්නත් පුළුවන්. එතකොට තියෙන අවාසි තමයි ඉන්ටීරියර් ෆීචර්ස් කොහොමද ඉන්ටීරියර් මේ කොච්චර ලස්සනට තිබුණත් කොච්චර කාලයක් පවතීද කියන එක. ප්‍රායෝගිකව චයිනා වල ඔය පාවිච්චි කරන ලෙදර් ඉන්ටීරියර් වගේ තියෙන අය දන්නවා මේවා ගොඩක් සින්තටික් අවුරුදු 3-4ක් ගියාට පස්සේ ඔක්කොම හැම යනවා. එතකොට ඒ වගේද මේක තියෙන්නේ එහෙම නැත්නම් ඔරිජිනල් ඉන්ටීරියර් ඔරිජිනල් ලෙදර් වලින් නිෂ්පාදනය කරලා තියෙන නැත්නම් ප්‍රොටෙක්ට් කරලා තියෙන වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කරලා හදාපුද කියන එක ඇත්තටම අපි තවම දන්නේ නැහැ. මොකද අපිට පාවිච්චි කරලම බලන්න වෙනවා. ඊට අමතරව කලින් කියපු වගේ අර ෆීචර්ස් ඔක්කොම දැනට සියලුම ෆීචර්ස් සේෆ්ටි ඔක්කොම වැඩ කරනවා. සාමාන්‍ය ජපාන් වාහනයක තියෙන සියලුම ෆීචර්ස් තියෙනවා මේ වාහනේ. සමහර විට ඊටත් වඩා ඔප්ෂන් දීලා තියෙනවා. මේ ඔක්කොම පාලනය වෙන්නේ software සහ අදාළ ඉලෙක්ට්‍රොනික උපාංග පද්ධති මගින්. ඉතින් ඒවායේ කල්පවත්ම සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. ඒව කොච්චර කාලයක් අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙයිද කියන එක. ඔයාලා ෆෝන් පාවිච්චි කරන අය දන්නවා කොහොමද චයිනීස් ෆෝන් එක ක්වොලිටි එක සහ වෙනත් රටක දැන් නම් ඔක්කොම චයිනීස් මං කියන්නේ චයිනීස් බ්‍රෑන්ඩ් එක ක්වොලිටි එක සහ චයිනා ඇසෙම්බල් කරාට වෙනත් රටක බ්‍රෑන්ඩ් එක ක්වොලිටිය සම්බන්ධයෙන් කොච්චර වෙනසක් තියෙනවද කියන එක. ඉතින් ගොඩක් දුරට අපිට ගොඩක් විශ්වාසයක් තියන්න පුළුවන් බැටරිය යම්කිසි කාලයක් පවතී. ගොඩක් හොඳ කාලයක් බැටරිය මේ වාහනය තුල පවතී කියලා විශ්වාසයක් තියෙනවා. නමුත් ඒ සිස්ටම් එක ගැන ලොකු විශ්වාසයක් තියාගන්න බෑ. ඉතින් මෙන්න මේ රිස්ක් ඔක්කොම අරගෙන තමයි මේ වාහනය ඔයාලා මිලදී ගන්නවා නම් මිලදී ගන්න වෙන්නේ. ඉතින් ලංකාවේ ලක්ෂ 85න් වගේ උඩ තමයි මේ වාහනය බ්‍රෑන්ඩ් නිව් මම දන්න විදියට විකිනෙන්නේ. ඉතින් ඇත්තටම එච්චර වටිනාකමක් නැහැ. මේකේ වැලියු එක ලක්ෂ 55 60ත් අතර වගේ වෙන. නමුත් මේ ටැක්ස් සහ අනිකුත් දේවල් මත මේ වැලියු එක මේ මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක ගැනත් කල්පනා කරලා ඔයාලට තීරණය ගන්න පුළුවන්කමක් ලැබෙනවා.